බලන්න පුතේ මගේ අතේ මේ මොනවද තියෙන්නේ කියලා. ලස්සන මල් පොකුරක් නේද? අපි බලමුද එහෙනම් මේ මල් පොකුරේ මල් කීයක් තියෙනවද කියලා. හරි අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9. මගේ අතේ එහෙනම් මල් කීයක් තියෙනවද? මල් 9ක් තියෙනවා. ලස්සනයි නේද? හරි. දැන් මම පුංචි කවියක් කියන්න යන්නේ. හොඳට අහගන්න. මම ප්‍රශ්න අහනවා. අහන ප්‍රශ්න වලට ඔයාලා උත්තර කියන්න ඕනේ. මල් 9යි මගේ අතේ මල් 9යි මගේ අතේ එයින් මලක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් මල් 9ක් තිබ්බනේ පුතේ මුලින්ම මගේ අතේ. දැන් එක මලක් ඉවත් කළා. එහෙනම් දැන් මගේ අතේ මල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මල් 8යි. කීයක් තියෙනවද? මල් 8ක් තියෙනවා. හරි. ඔන්න මම ආයේ කවිය කියනවා. මල් 8යි මගේ අතේ මල් 8යි මගේ අතේ එයින් දෙකක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් දැන් පුතේ මල් 8යි තිබ්බේ මල් 8ෙනුත් තව මල් දෙකක් ඉවත් කළා. එහෙනම් දැන් මගේ අතේ මල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මේ බලන්නකෝ. කීයක් තියෙනවද? මල් 6යි. ඔන්න මම ආයෙ කවිය කියනවා. මල් 6යි මගේ අතේ මල් 6යි මගේ අතේ එයින් 3ක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් දැන් මගේ අතේ මල් කීයක් තියෙනවද පුතේ? මගේ අතේ මල් කීයක් තියෙනවද? මල් 3ක් තියෙනවනේ. හරි. ඔන්න මම ආයෙ කවිය කියනවා අහගන්නකෝ. මල් 3යි මගේ අතේ මල් 3යි මගේ අතේ එයින් මලක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් මල් කීයක් තියෙනවද දැන් පුතේ මගේ අතේ? දැන් තියෙන්නේ මල් 2යිනේ. හරි. ආයෙත් මම කවිය කියනවා අහගන්නකෝ. මල් 2යි මගේ අතේ මල් 2යි මගේ අතේ එයින් මලක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් දැන් මගේ අතේ කීයක් තියෙනවද මල්? මල් 1යිනේ ඉතුරු වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ආයෙත් මම කවිය කියනවා අහගන්නකෝ. මල් 1යි මගේ අතේ මල් 1යි මගේ අතේ ඒ මලක් ඉවත් කළා දැන් කීයද මල් දැන් කීයද මල් දැන් මගේ අතේ මල් තියෙනවද? මගේ අතේ මල් එකක්වත් නෑ නේද? හරි. එකක්වත් නැත්තම් අපි කියනවා අපි ගණන් ඉගෙන ගද්දි ගණන් පාඩම ඉගෙන ගද්දි අපි කියනවා කීයක්වත් නැත්තම් බිඳුවයි කියලා නේද? හරි. දැන් පුතේ එහෙනම් මම ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහන්නයි යන්නේ. මේ ප්‍රශ්න වලට එහෙනම් උත්තර දෙන්න ඕන. මුලින්ම මල් පොකුරේ මල් කීයක් තිබ්බද? මගේ අතේ තිබ්බ මල් පොකුරේ මුලින්ම මල් කීයක් තිබ්බද? කීයක් තිබ්බද? මල් 9යි නේද? ඔව් මල් 9ක් තිබ්බා. පළවෙනියටම අපි මල් 9න් කීයක් ඉවත් කළාද? මල් 9ක් තිබුණා. මල් 9න් අපි මල් කීයක් ඉවත් කළාද පළවෙනි සැරේට? මල් 9න් අපි ඉවත් කළේ මල් 1යි නේද? එහෙනම් පිළිතුර 1යි. හරි. දැන් මම ලියනවා මල් පොකුරේ තිබ්බ මල් ගාන. මල් පොකුරේ මල් තිබ්බේ 9ක් නේද? ඔව්. මේ තියෙන පුතේ 9. මම ලියනවා තව 9ක්. දැන් බලන්න මෙන්න මේ සංඛ්‍යාව ඔයාලා දන්නවද කියලා? 9ව දෙකක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව කීයද? 99 නේද? 99. එහෙනම් පුතේ අද අපේ පාඩම තමයි 99ට නොවැඩි සංඛ්‍යාවකින් අපි තව සංඛ්‍යාවක් අඩු කරන්නයි සූදානම් වෙන්නේ. හරි. අපි බලමු පුතේ එහෙනම් මෙන්න මේ ගැටලු දෙක අපි කොහොමද විසඳන්නේ කියලා. අපි ඊට කලින් දැනගන්න ඕනේ ස්ථානීය අගය. එතකොට මෙන්න මෙතන තියෙන්නේ එක ස්ථානය. මේ තියෙන්නේ
එක ස්ථානය. මේ තියෙන්නේ 10 ස්ථානය. එක ස්ථානයේ තියෙන්නේ පුතේ එකේ ඒවා. කීයවද තියෙන්නේ? එකේ ඒවා. 10 ස්ථානයේ තියෙන්නේ 10 ඒවා. 10 ස්ථානයේ තියෙන්නේ 10 ඒවා. දැන් අපි අඩු කරන්න පටන් ගද්දී පිටිපස්සේ ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ එක ස්ථානයේ ඉඳන් 10 ස්ථානයට 10 ස්ථානයේ පැත්තට තමයි අඩු කරගෙන යන්නේ. අපේ පුංචි දුවල පුතාලා වැරද්දක් කරනවා. බොහෝ ළමයි මේ 10 ස්ථානයෙන් තමයි අඩු කරන්න පටන් ගන්නේ. 10 ස්ථානයෙන් අඩු කරන්න පටන් ගන්නෙ නෑ පුතේ. හොඳට මතක තියාගන්න. එක ස්ථානයෙන් තමයි අඩු කරන්න පටන් ගන්න. පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි අපි ඉලක්කම් ලියාගෙන යන්නේ. හරි. අපි එහෙනම් දැන් අඩු කරමු. එක ස්ථානයේ තියෙනවා උඩම ඉලක්කම 5. 5න් 5ක් අඩු කරන්න තියෙන්නේ. 5න් 5ක්. ඔයා හිතන්නකෝ ඔයා ළඟ ටොපි 5ක් තියෙනවා. ඔයා ටොපි 5ම නාගිට දෙනවා. ඔයා ළඟ තව ටොපි ඉතිරි වෙනවද? නෑනේ. කීයක්වත් ඉතිරි වෙන්නේ නෑ. එහෙනම් පුතේ 5න් 5ක් අඩු වුනහම කීයද? කීයක්වත් නැත්නම් අපි ලියන්නේ බිඳුව. එතකොට මේ එක කෙලින් අපි මේ ඉලක්කම් ලියා ගන්න ඕනේ. ඊළඟට 10 ස්ථානයේ තියෙනවා පුතේ. මෙතන උඩම තියෙනවා 2. 2න් 1 අඩු කරන්න තියෙන්නේ. 2න් 1. 2න් 1 අඩු කරපුවම කීයද? ඔයා ළඟ පැන්සල් දෙකක් තියෙනවා. ඔයා යාළුවට පැන්සලක් දෙනවා. ඔයා ළඟ පැන්සල් කීයද එතකොට ඉතුරු වෙන්නේ? 1යිනේ. එහෙනම් 2න් 1ක් අඩු වුනහම කීයද? කීයද? 1යි. හරි. ඊළඟට අඩු කිරීමේ ලකුණ අපි මේ උඩම සංඛ්‍යාව ඉස්සරහින් දාන්නේ. මැදින් ලියන්නේ නැහැ. අපි පහළම ලියනවනේ සංඛ්‍යාව. පහළම ලියන සංඛ්‍යාවේ ඉස්සරහින් තමයි අඩු කිරීමේ ලකුණ දාන්න ඕනේ. ඊළඟට හොඳට මතක තියාගන්න. පිළිතුර ලිව්වට පස්සේ අඩිරුවල තියලා මෙන්න මේ විදිහට එක සමානව ඉරි කෑලි දෙකක් ගහන්න ඕනේ. අඩිරුවලෙන් ඉරි ගන්න පුරුදු වෙන්න. හරි. අපි බලමු එහෙනම් අනිත් ගැටලුව. බිඳුවෙන් 3ක් අඩු කරන්නයි තියෙන්නේ. එතකොට 10 ස්ථානයේ එක ස්ථානයේ පැත්තේ තියෙන්නේ බිඳුව. බිඳුවෙන් 3ක්. දැන් මෙතන ගෙනීමක් කරන්න වෙනවා පුතේ. බිඳුවෙන් 3ක් අපිට අඩු කරන්න බෑනේ. අපි එතකොට කරන්නේ දැන් මේ තියෙන එක ස්ථානයේ මේ තියෙන 10 ස්ථානයේනේ. 10 ස්ථානයෙන් එක්කෙනෙක්ව ඉල්ලගෙන එනවා. කොට 10 ස්ථානයෙන් එක්කෙනෙක් එක ස්ථානයට ගියේදී මෙතන එතකොට කීයක්වත් නැහැ. ඒ එක්කෙනෙක් ගෙනාපුවාම 10යි. දැන් මෙතන එහෙනම් අපි එක්කෙනෙක් අරන් ආව 10ක් තියෙනවා. එහෙනම් අපි 10න් 3ක් අඩු කරනවා. 10න් 3ක් අඩු වුණාම පුතේ කීයද පිළිතුර? 10න් 3ක්. එතකොට මේ අඩු කරන්න තියෙන්නේ 3ක්නේ. 3ට පස්සේ ඉලක්කම කීයද? 4 නේද? එහෙනම් අපි 4 ඉඳන් 10 වෙනකන් ගණන් කරමු. 4 5 6 7 8 9 10. කීයද එහෙනම්? 7යි. එහෙනම් කීයද? 7යි. එතකොට එක කෙලින් මේ විදිහට ලියා ගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ පුතේ 5ක් නෑ. 10 ස්ථානයේ 5ක් නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. ගෙනියම් සහිතව අඩු කරද්දී ඔයාලට ගොඩක් අයට අමතක වෙනවා. එක ස්ථානයේ පැත්තට අපි එකක් අරන් ගියා කියලා. එතකොට මෙතන 5ක් නෑ. දැන් හොඳට මතක තියාගන්න මෙතන තියෙන්නේ 4යි. එකක් අපි අරන් ගියානේ එක ස්ථානයට. එහෙනම් 4න් අපි 3ක් අඩු කරනවා. 4න් 3ක් අඩු කරපුවම කීයද? 3 ඉඳන් තව එකක් ගණන් කරන්න. 3 ඉඳන් 1යින් 4 වෙන්න. එහෙනම් 4න් 3 1යි. එතකොට මේ එක කෙලින් මෙහෙම පේලිය එක කෙලින් තියෙන්න ඕන. උත්තර ලියද්දි අඩිරුවලෙන්ම ඉරි දෙක ගහන්නත් මේ විදිහට සමාන ඉරි දෙක ගහන්නත් පුරුදු වෙන්න. බලන්නකො තවත් ගැටලු දෙකක් තියෙනවා. අපි නම් බලමු මේ ගැටලු දෙක කොහොමද විසඳන්නේ කියලා. 8න් 8ක් 8න් 8ක් අඩු කරපුවම කීයද එහෙනම්? බිඳුවයි. 8න් 1ක් 8න් 1ක් අඩු කරපුවම කීයද පුතේ? 8න් 1ක් 7යි. අපි බලමු ඊළඟ ගැටලුව. 60න් 47ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට එක ස්ථානයේ තියෙන්නේ පුතේ උඩම බිඳුව. දැන් බිඳුවෙන් 7ක් අඩු කරන්න පුළුවන් ද අපිට? බෑ නේද? ගොඩක් දරුවෝ පටල ගන්නවා. උඩ බිඳුව තියෙද්දි දැන් පහළ තියෙන ඉලක්කමම මෙතනින් ලියනවා. එහෙනම් මෙතනින් 7 ලිව්වොත් හරියද? 7 ලියන්නේ නැහැ පුතේ. අපි මෙතන 10 ස්ථානයෙන් එකක් අරගෙන එනවා. එක ස්ථානයක ගියක් නැහැ බිඳුවයි. එතකොට අපි කරන්නේ 10 ස්ථානයෙන් එකක් ගේනවා. එතකොට 10 ස්ථානයෙන් මෙහෙට එකක් ගේනවා කියන්නේ පුතේ මෙතන තියෙන්නේ 10ක්. මෙතන තියෙන්නේ 10ක්.
ඊළඟට අපි 10න් 7ක් අඩු කරනවා. 10න් 7ක් අඩු වුණාම 4ට පස්සේ ඉලක්කම 8නේ. 8 ඉඳන් ගණන් කරන්න. 8 9 10. එහෙනම් කීයද? 3යි. දැන් මෙතන 6ක් තියනවද? 6ක් නැහැ. මෙතන තියෙන පුතේ 5යි. අපි එක ස්ථානයට එකක් අරන් ගියානේ. එතකොට මෙතන තියෙන්නේ 5යි. ඒකට ගෙන යාමක් වෙද්දී හොඳට මතක තියාගන්න මෙතන එකක් අඩු වෙනවා කියන එක. ඒක අමතක කරන්න එපා. එතකොට අපි 5න් 4ක් අඩු කරනවා. 5න් 4ක් අඩු වුණාම කීයද? 1යි. එහෙනම් 8න් 47ක් අඩු වුණාම කීයද? පිළිතුර 13යි. ඊට තියෙනවා පුතේ ගැටලු කිහිපයක් විසඳන්න. ඔයාලා මේ ගැටලු විසඳලා බලන්න.